ඔබ මේ දේශනා හොඳින් ශ්‍රවණය කරන්න. සුන්දර නිවසක් ගොඩ නැගෙනවා. ගමක් ගානේ. අතරම මිනිස්සු පිරිමි අය විශේෂයෙන්ම මේක දැනෙන්න ඕනි. මේක දැනගන්න ඕනි. මේ සත්‍ය දැනගන්න ඕනි. නිකන් වල්මත් වෙලා මම්මුලා වෙලා නිකන් විනාශ වෙන්නේ ඇයි සත්‍ය නොදන්න කමට. ඇත්තටම මේ සත්‍ය දැනගත්තට පස්සේ බොහොම සුන්දර කතාවක් ඔබට හමු වෙනවා. ඔබ මේ ලෝකයේ කතාව ඇත්ත දැනගන්නවා. ඔබේ ජීවිතයේ ඇත්ත කතාව ඔබ දැනගන්නවා. ඒතර ඔබේ නිවස හරි සුන්දර වෙනවා. ඔබ දන්නවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නවා මේ හැම දෙයකම සත්‍ය. මොකද්ද මේ දිව්‍ය ලෝක කතාව? මොකද්ද මේ සසර? මොකද්ද මෙතන වෙන්නේ? ඔබ කවුද? ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබ ඇත්තටම කොයිතරම් උතුම් මිනිසෙක්ද කියන එක ඔබට මේ සත්‍ය අවබෝධයෙන් ඔබට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ නිසා තමයි මේ පණිවිඩය ගෙයින් ගෙට දෙන්න ඕනිකම තියෙන්නේ. ඇත්තටම අපි බෞද්ධයෙක් කියන්නේ කාටද? මේ ලෝකයේ අපේම සිතුවිල්ලක අපි ජීවත් වෙන බව, සිතුවිලි ලෝකයක අපි දුක් විඳින බව අපි දැනගන්න ඕනි. හැම මිනිස්සෙක්ම දැනගන්න ඕනි මේ සිතුවිල්ලක අපි මේ දුක් විඳින්නේ කියලා. අපි මේ සිතුවිල්ලකයි මේ ඉපදෙන්නේ, මැරෙන්නේ, සියල්ලම අපේ චිත්තේන නියති ලෝකය කියන එක අපි හඳුනා ගන්න ඕනි. අපි ඒ සලායතන ලෝකය අපි දැනගන්න ඕනි. අපි ඇත්ත බුදුදහමට එන්න ඕනි. බොරු බුදුදහම නෙමෙයි. මේ අදහන ඒවා මේ මිත්‍යා දෘෂ්ටි පස්සේ දුවන ඒවා නෙමෙයි. මේ ප්‍රායෝගිකව අත්දකින පැට්‍රිකලි බුද්දිසම්, ප්‍රායෝගික බුදුදහම, සාන්දිටික ප්‍රත්‍යක්ෂ සැබෑම බුදුදහම අපි ඔබට ලං කරලා දෙන්න ඕනේ. ගමින් ගමට ගෙයින් ගෙට ලං කරන්න ඕනේ. මෙවැනි වැඩසටහනක් ලංකාවේ කොහෙවත් මෙතෙක් සිද්ධ වෙලා නැහැ. මේ පළවෙනි අවස්ථාව. මුළු ලංකාවම ව්‍යාප්ත වෙන විදිහට දීප ව්‍යාප්ත වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා. ඔබ දන්නවා අපි හැම අයුරෙම කටයුතු කරා. ලංකාවේ තියෙන බන්ධනාගාර, පුස්තකාල, හැම පන්සලකටම, හැම ඉස්කෝලේකටම මේ දේවල් අපි දෙන්න උත්සාහ කරා. ඔබ දන්නවා අපි මේ ස්පිරිතාලවල අපි නොමිලේ ගොඩක් තැන්වල මේ කටයුතු කළේ. දැන් අපි වෙනත් අධියකට ඇවිල්ලා තියෙනවා. හැම ගෙදරකටම මේක දෙන්න ඕනි කියන එක. මේක ඇත්තටම මේ ලංකාවේ මෙතෙක් මෙවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ. මේ පළවෙනි අවස්ථාව. සෑම නිවසකටම සත්‍ය තුළ ඒ සැනසීම තියෙනවා. ඔබ බලන්න බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? තෙරුවන් සරණ යන්නේ කොහොමද? ඔබ කොහොමද නිවන් දකින්නේ? ඔබට මෙන්න මේ සරල පණිවිඩයයි අපි ඇත්තටම මේ තුලින් හමු වෙන්නේ. මේක ගොඩක් වටිනවා. මේක අත්දකින කෙනාටයි තේරෙන්නේ මේකේ වටිනාකම. ඇත්තට සෑම නිවසක්ම සුන්දර නිවසක් වෙන්නේ ඒ සත්‍ය තුළින්. ඔබ ඒක දැනගන්න ඕනි. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? කොහොමද තෙරුවන් සරණ යන්නේ? කොහොමද නිවන් දකින්නේ? මේක හැම ගෙදරකටම දැනගන්න ඕනේ. හැමෝටම වැදගත්. කියන්න බලන්න. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? කොහොමද තෙරුවන් සරණ යන්නේ? කොහොමද නිවන් දකින්නේ? සෑම නිවසකටම අපි දෙන මේ පණිවිඩය. දැන් මේ අපි දන්න මේ Zoom එකේ ඉන්නේ සෑහෙන කාලයක් මේ දේශනා අහපු අය. ඔබ දන්නවා ලංකාවට ඉන්න හැම කෙනෙක්ම මේ බුද්ධෝත්පාද දේශනා අහලා වැටෙන මේ ලංකාව වටේම ඉන්න හැම කෙනෙක්ම මෙස්සි සිරස දහම් යාත්‍රා කියන සංවිධානයට එකතු වෙනවා. සමාජිකයෙක් බවට පත් වෙනවා. ඔටෝමැටිකලි පත් වෙනවා. දේශනා අසන ඒ දේශනා තුළ යමන්තාවට වැටහෙනවා නම් මේ සිත බව, මේ ලෝකේ සත්‍යයක් නොවන බව, සිතුවේ ලෝකයක ඔබ දුක් විඳින බව, ඒක තේරුමක් නැති බව, ඒ තුළ ඔබ මිදිලා කටයුතු කරන්න උත්සාහ වෙනවා නම් ඔබ මෙස්සි සිරස දහම් යාත්‍රා කියන මේ මෙස්සි සිරස කියන ඒ දීප ව්‍යාප්ත ඒ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම එක්කිනෙකුට හරි මේ පණිවිඩය දෙන තැනට කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි නොමිලේම ඔබ හැම කෙනෙකුටම අතට ලබා දෙනවා මේ පත්‍රිකා. අතරම මේ පොත්, මේ හැන්ඩ්බිල්, මේවා ඔබ දෙන්න සෑම නිවසකටම ඔබ ගමේ, ඔබේ පළාතේ, ඔබ ඒක රාශී වෙන්න. ඇත්තටම පුළුවන් මේ ගෙයින් ගෙට මේ පණිවිඩය අරන් යන්න. අපිත් එනවා ඈත ගම්මාන වලට. ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්න. මේ වෙහි සහිත කාලගුණය හැමදාම තියෙන්නේ. ඔක සතියක් දෙකක් යනකොට මගේ හැරි. අපි ලෑස්ති වෙමු. සුන්දර වැඩකට. සුන්දර දිවයිනක් වෙනුවෙන් අපි කටයුතු කරමු. අපි සුන්දර මිනිස්සු වෙමු. ආදරය, දයාව, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය පිරුණු දිවයිනක්. ඇත්තට මේ දිවයින තුල බිහි වෙනවා මේ ධර්මයේ තුලින්. ආත්මාර්ථයේ, මමත්වයේ, ඒ තණ්හාව ඇත්තම කිව්වොත් ඒ කුහක මානසිකත්වයේ, කුහක සමාජයේ අවසානයේ ළඟ එනවා. සුන්දර දිවයිනක් බිහි වෙනවා. හොඳයි අපි බලමු. මේ ධර්මයෙන් පිරිපුන් දිවයින නැවතත් ඒ ධර්මදීපේ අවදි වෙන්නේ නැද්ද කියලා.
ඒ ධර්මයෙන් ඒ දේ සිද්ධ වෙනවා.